රූබි එනවා ගොඩක් ලංකාවට ග්ලාස් ෆිල් කරපු රූබීස් කොහොමද වෙන් කරගන්නේ? අපි හරියට කොහොමද ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් විදිහට කොහොමද අපි ගලක ලක්ෂණ කියන්නේ? කොහොමද ගලක ඉන්ක්ලූෂන්ස් කොහොමද කියන්නේ? අපි එක්සිබිෂන් එකකට ගිහලා අපි තායිලන්ත නම් ප්‍රශ්නයක් නෑ. අපි යුරෝප් හරි USA හරි ගිහලා අපිට කතා කරනකොට යම්කිසි භාෂාවක් කියන. ඒකට එහෙම අපි හරියට ඒගොල්ලන්ගේ මැනික් භාෂාවෙන්ම කතා කරොත් හරිද? එතකොට ඒකෙදි අපිට හම්බෙන මිල වෙනස්. වාක්කුව අපි තෝරගන්න යන්නේ වැඩි හරියක් රෆ් ගල් වල. හැබැයි මම කට් ඇන්ඩ් පොලිෂ් ගලුත් පෙන්නනවා ඕගොල්ලන්ට. වාක්කුවට විරුද්ධව කපපු ගල් තියෙනවා. එතකොට ඒවයි පාට අඩු වෙලා තියෙනවා. වාක්කුවට කපපු ගල් තියෙනවා. ලස්සන පාටක් තියෙනවා. දෝෂ අඩුවෙන් පේන්නේ. සමහර ගල් තියෙනවා අපිට ඔය අපි කතා කරන වාක්කුවට හිම කැපුවොත් එයාගේ වෙන වෙන ගුණ පෙන්නනවා. අපි විශේෂයෙන් ගත්තොත් එහෙම දන්නවා ඇති ඔබතුමාලා ඔය ගෙවුඩ පටි එහෙම වැඩි හරියක් වාක්කුවට පෙන්නනවා. ගෙවුඩ කියලා තියෙනවා අපි කතා කරන එක. ඒ නිසා අපි මේ වගේ දේවල් සමහරකට චුට්ටක් පෙරලා කපන වෙලාවල් තියෙනවා. අපි කියන්නේ ගල් වැඩ කරනවා කියලා. ගල් කට් ඇන්ඩ් පොලිෂ් කරනවා කියන එකට මැනික් භාෂාවෙන් කියන්නේ ගල් වැඩ කරනවා. මම හදිසියෙ මගේ කටින් පිට වුණොත් වැඩ කරනවා කියලා මොකක් කර එකක්. ඒ කියන්නේ කට් ඇන්ඩ් පොලිෂ් තමයි කියන්නේ මතක තියාගන්න. හරි?